අදත් අපි ඔයාලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකේ සමගාමී සමීකරණ වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2024 දී ඔයාලට සමගාමී සමීකරණ ගාන යටතේදී කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට ආපු සමගාමී සමීකරණ ගාන. ඉතින් මේ ගානදී අපිට කියනවා සාදයකට සහභාගී වූ වැඩිහිටියන්ටත් ළමයින්ටත් රස කැවිලි සංග්‍රහ කිරීම සඳහා කුඩා පිගන් 10 බැගින් වූ ඇසුරුම්ද ලොකු පිගන් 5 බැගින් වූ ඇසුරුම්ද මිලට ගන්නා ලදී. එතකොට මේකෙදි ඔයාලට අනිවාර්යෙන් පැටලෙනවා. ඒ කියන්නේ ඇසුරුම් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ පිගන් කුඩා පිගන් 10 වෙච්ච ඒ කියන්නේ මෙහෙම. මේක ඇසුරුමක් නම් මේකේ තියෙනවා කුඩා පිගන් 10ක්. හරිද? මේක ඇසුරුමක්. එක ඇසුරුමක්. හරිද? එක ඇසුරුමක තියෙනවා කුඩා පිඟන් 10ක්. ඊළඟට කියනවා ලොකු පිඟන් 5 බැගින් මේකත් ඇසුරුමක්. ඇසුරුම් තමයි මිලට ගන්න. පිඟන් නෙවෙයි. පිඟන් තියෙන ඇසුරුම් තමයි මිලට ගන්නවා කියලා කියන්නේ. කුඩා පිඟන් ඇසුරුමක මිල, ඒ කියන්නේ පිඟානක නෙවෙයි ඇසුරුමක මිල රුපියල් 150යිලු. එක ඇසුරුමක මිල රුපියල් 100. ඔයාලා පැටලෙනම තැන ගාන කියවද්දී අපිට නිකන් හිතන්නේ කුඩා පිඟානක මිල 10යි වගේ නෑ. මේක කියන්නේ ඇසුරුමක මිල රුපියල් 150යිලු. ඊට පස්සේ ලොකු පිඟන් ඇසුරුමක මිල රුපියල් 120යිලු. හරිද? එක ඇසුරුමක් 120යිලු. ඒක ඇතුලේ තව පිඟන් පහක් තියෙනවා. හරිද? මිලට ගන්නාලදී මිලට ගන්නාලද මුළු පිඟන් ගාන සංඛ්‍යා 200යිලු. ඇසුරුම් ගාන නෙවෙයි. හරිද? පිඟන් ගාන පිඟන් 200ක් අරගෙන තියෙනවා මෙයා. පිඟන් 200ක්. ඇසුරුම් ගානක් නෙවෙයි පිඟන් 200ක් අරගෙන තියෙනවා. තව කියනවා පිඟන් සඳහා මුළු වියදම 3720ක් විය. හරිද? පිඟන් වලට ගිහිලා තියෙනවා 3720ක්. දැන් අපිට මේක කියනවා මිලටගත් කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව x ලෝ. ඇසුරුම් අරන් තියෙන x සංඛ්‍යාවක් කුඩා x සංඛ්‍යාවක් අරන් තියෙනවා විශාල ඒවා අරන් තියෙනවා y සංඛ්‍යාවක්. එතකොට ඇසුරුම් සංඛ්‍යාව නෙවෙයි මෙතනත් 200 කියලා තියෙන පිඟන් සංඛ්‍යාව. එතකොට අපිට මේකට සමාන කරන්න වෙන්නේ පිඟන් සංඛ්‍යාවට. එතකොට ඇසුරුම් x සංඛ්‍යාවක් තියෙනවා. එතකොට ඇසුරුම් x සංඛ්‍යාවක් තියෙන එකේ එක ඇසුරුමක තියෙනවා පිඟන් 10ක්. එතකොට කුඩා ඇසුරුම් වල තියෙන පිඟන් සංඛ්‍යාව කියන්නේ ඇසුරුම් x සංඛ්‍යාවක් එක ඇසුරුමක 10ක් තියෙනවා. ඒ කියන්නේ කොච්චරයිද? 10යි x. හරිද? ඊට පස්සේ ලොකු ඇසුරුම් y සංඛ්‍යාවක් තියෙනවා. ඒ ලොකු ඇසුරුමක පිඟන් 5ක් තියෙනවා. එහෙනම් ඒ ටිකේ පිඟන් තියෙනවා 5යි y. හරිද? ඔය දෙකේ මුළු එකතුව ඒ කියන්නේ පිඟන් තියෙනවා අපේ ගාව. පිඟන් ඔක්කොම 200ක් තියෙනවා. ඔන්න අංක 1. ඒකට ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න මේ 200 කියන්නේ ඇසුරුම් ගාන නෙවෙයි පිඟන් ගාන. එතකොට පිඟන් ගානටයි මේ පැත්ත සමාන වෙන්න ඕන. මුළු පිඟන් ගානට ලොකු එක ලොකු පිඟන් ඇසුරුමක 5ක් තියෙන. ඒ කියන්නේ 5යි y කුඩා එක 10ක් තියෙනවා. ඒ කියන්නේ 10යි x. ඊට පස්සේ මේවට වියදම් ගිහිල්ලා තියෙනවලු 3720ක්. එතකොට ඔතන පිඟන් සඳහා මුළු වියදම 3720යිලු. එතකොට පිඟන් වලට ගියපු වියදමනේ. හරිද? එතකොට ඇසුරුමක් ගන්නේ මේ ඔක්කොම ගන්නේ රුපියල් 100. ඒ කියන්නේ එක ඇසුරුමක් ගන්න 150කට. එක ඇසුරුමක්. හරිද? එතකොට එක ඇසුරුමක පිඟන් 10ක් තියෙනවා. එක ඇසුරුමක් ගන්න 150කට. ඔය පිඟන් 10ම තමයි 150. එතකොට එක ඇසුරුමක් කියන්නේ එක ඇසුරුමක් 150 නම් අපෙන් ඇසුරුම් x සංඛ්‍යාවක් ගන්නවා නම් ඒ ටිකට වියදම යනවා 150යි x. හරිද? ඊට පස්සේ ඇසුරුම් y සංඛ්‍යාවක් ගන්නවා 120 ගානේ 120යි y. ඔය ඔක්කොටම වියදම තියෙනවා 3720 අංක 2. හරිද? දැන් අපිට මේ සමීකරණේ විසඳන්නයි තියෙන්නේ. එතකොට මම තෝරගන්නවා මෙන්න මේ x අකුර. ඒතර අපි මෙන්න මේ x අකුර තෝරගෙන මෙන්න මේ x අකුර ඉස්සරහා තියෙන ඉලක්කම් දෙක සමාන කරගන්නයි යන්නේ මම. එතකොට ගාන හදාගන්න ලේසි. මෙතන 10යි මෙතන 150යි මෙයත් මට 150 කරගන්න පුළුවන්. මෙයා 150 කරගන්න නම් මම මේ සමීකරණය වැඩි කරන්න වෙනවා 15න්. එහෙනම් පළවෙනි සමීකරණය වැඩි කරනවා මම 15න්. එතකොට 15 10 කියන්නේ
150x 15 5 කියන්නේ 75යි 15 200 කියන්නේ එතන හරියටම වෙනවා රුපියල් 3000ක්. සෝරි 3000ක් නෙවෙයි රුපියල් නෙවෙයි 3000ක්. අංක 3. මට ඕන උනේ කොහොම හරි x ඉස්සරහා ඉන්න සංගුණක දෙක සමාන කරගන්න. එතකොට මම දැක්කා මෙන්න මේ දෙවෙනි දෙක එකතු කරනවා එක්ක සමීකරණ දෙක අඩු කරනවා. මෙන්න මේ දෙකේ ඉලක්කම් ලකුණු දෙක සමාන හින්දා මම කරන්නේ මේ සමීකරණයෙන් මේ සමීකරණය අඩු කරන එකයි කරන්නේ. කියන්නේ ලකුණු දෙක සමාන හින්දා. එහෙනම් දෙවනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය මම අඩු කරනවා. මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා. කියන්නේ වම් පැත්තෙන් වම් පැත්ත දකුණු පැත්තෙන් දකුණු පැත්ත. වමෙන් වම්. එහෙනම් 150යි x ධන 120යි y එකෙන් අඩු වෙන්න ඕන. මම දෙවෙනි පදේ අනිවාර්යෙන් වරහන් ඇතුළේ ලියන්න. 150යි x ධන 75යි y. වම් පැත්තෙන් වම් පැත්ත සමානයි. 3720න් අඩු කරන්න ඕන. 3000ක් අඩු කරන්න ඕන. හරිද? එතකොට මේ වරහන් අපි අයින් කරගන්න ඕන. 150යි x 120යි y අඩු කිරීම ඍණ වාරයක් 150 කියන්නේ ඍණ 150යි x ඍණ වාරයක් 75 කියන්නේ ඍණ 75යි y සමානයි 3720න් 3000 ගියාම 720යි. දැන් ධන 150යි ඍණ 150යි කැපිලා යනවා 120න් අඩු වෙන්න ඕන 75ක්. එනවා මෙතන 45යි y සමානයි 720යි. දැන් කරන්න තියෙන්නේ දෙපැත්තම මම ආයි මේ පැත්ත ලියා ගන්නවා. 45යි y සමාන වෙලා තියෙනවා 720ට. දෙපැත්තම බෙදනවා 45යි. 45යි 45යි කැපිලා ගියා y සමානයි. ඒතර මෙතන මම පොඩ්ඩක් සරල කරගන්න. 72 9න් බෙදුවා 8යි. 45 9න් බෙදුවොත් 5යි. 85න් බෙදුනොත් y වලට උත්තරයක් එනවා 16යි කියලා. එතකොට මෙන්න ලොකු ඇසුරුම් y සංඛ්‍යාවක් තියෙනවා. මෙතන තියෙන්නේ ඇසුරුම් ගාන. පිඟන් ගාන නෙවෙයි. ඇසුරුම් ගානයි 16. හරිද? ඊට පස්සේ අපි කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව හොයමු. එතකොට මම පළවෙනි සමීකරණය ගත්තා. එකෙන් කියලා ලියලා 10යි x 5යි y සමානයි 200යි. හරිද? 5යි y සමානයි 200යි. එතකොට අපි y වලගිය දැන් දන්නවා 10යි x 5 සරක් 16 200යි. 10යි x 5 සරක් 16 කියන්නේ 80යි 200යි. මේ 80 පයින්නවා කියන්නේ ධන 80 අයින් කරගන්න ඕන අපි. ධන 80 අයින් කරන්න ඍණ 80ක් දැම්මා. මේ පැත්තට දැම්ම ඍණ 80ක්. ධන 80යි ඍණ 80යි කැපිලා ගියා. 10යි x සමානයි 200න් 80ක් ගියාම එනවා 120යි. දෙපැත්තම 10න් බෙදුනොත් 10ට 10 කැපිලා ගියා x සමානයි 12. එතකොට කුඩා ඇසුරුම් තියෙනවා 12ක්. එතකොට විශාල ඇසුරුම් 16ක් තියෙනවා. කුඩා ඇසුරුම් 12ක් තියෙනවා. එතකොට පළවෙනි ගාන නම් හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටසක් කියනවා සෑම කුඩා පිඟානකම රසකැවිලි සමාන සංඛ්‍යාවක් බැගින් තිබූ අතර සෑම ලොකු පිඟානකම කුඩා පිඟානට වඩා රසකැවිලි දෙකක් වැඩියෙන් තිබුණු. දැන් ඇසුරුමක නෙවෙයි පිඟානක. ඒ කියන්නේ එක පිඟානක තියනවලු රසකැවිලි සමාන සංඛ්‍යාවක් තියෙන. දැන් අපි පිඟන් ගාන දන්නේ නැහැ. හරිද? අපි හොයන් තියෙන ඇසුරුම් සංඛ්‍යාව තමයි වෙන වෙනම හොයන් තියෙන්නේ. එහෙනම් අපි බලමු පිඟන් ගාන. එතකොට කුඩා ඇසුරුම් 12ක් තියෙනවනේ. එතකොට අපි බලමු කුඩා පිඟන් කීයක් තියෙනවද කියලා. මුලින්ම පිඟන් ගාන හොයාගමු අපි. කුඩා පිඟන් ගාන. එතකොට කුඩා පිඟන් ඇසුරුම් 12ක් තියෙනවා. එක ඇසුරුමක කුඩා පිඟන් 10ක් තියෙනවා කියලා ගාන කියනවනේ. එහෙනම් ඇසුරුම් 12යි එක ඇසුරුමක 10යි. ඒ කියන්නේ 12 10ක්. ඒ කියන්නේ කුඩා පිඟන් තියෙනවා මෙතන 120ක්. ඊට පස්සේ ලොකු පිඟන් ගාන අපි හොයාගමු. ලොකු පිඟන් ගාන ලොකු පිඟන් ඇසුරුම් 16ක් තියෙනවා. එක ඇසුරුමක පිඟන් 5ක් තියෙනවා. 16ව 5ක් කියන්නේ 80ක් තියෙන. මෙන්න කුඩා පිඟන් ගාන 120යි විශාල පිඟන් ගාන
80යි. අපෙන් අහන්නේ පිඟන් ගාන නෙවෙයි. මෙන්න මේකේ තිබෙන රසකැවිලි සංඛ්‍යාවයි අහන්නේ. එතකොට මම මේ පැත්ත මගා ගන්නවා. එතකොට අපි පිඟන් ගාන හොයාගෙන තියෙන්නේ සංග්‍රහය සඳහා ගන්නා ලද මුළු රසකැවිලි සංඛ්‍යාව 1160යිලු. සංග්‍රහයට යොදාගෙන තියෙනවා 1160ක්. එතකොට සංග්‍රහයට මේ රසකැවිලි තියලා තියෙන්නේ කොහොමද? කුඩා පිඟානක සමාන ගාන බැගින් කුඩා පිඟානක තියෙනවලු විශාල පිඟානක තියෙනවලු කුඩා පිඟානට වඩා රසකැවිලි දෙකක් වැඩිපුර තියෙනවලු. හරිද? එතකොට අපි දන්නේ නැහැනේ මේ කුඩා පිඟානක කොච්චරක් තියෙනවද කියලා. ඒතර කුඩා පිඟානක තියෙන ප්‍රමාණය මම ගන්නම් m කියලා. එතකොට එක කුඩා පිඟානක රසකැවිලි n ගානක් තියෙනවා. එතකොට අපේ පිඟන් 120ක් තියෙනවා. පිඟන් 120ෙම තියෙන රසකැවිලි ගාන 120යි m. හරිද? ඊට පස්සේ කුඩා පිඟානකට වඩා වැඩිපුර 10ක් වැඩිපුර දෙකක් ලොකු පිඟානක තියෙනවා. මේකට වඩා වැඩිපුර දෙකක් මේකේ තියෙන. එහෙනම් m ධන 2යි. ඒ වගේ පිඟන් 80ක් තියෙනවා අපේ ගාව. එතකොට මෙන්න කුඩා පිඟන් වල තියෙන රසකැවිලි ගාන මෙන්න විශාල පිඟන් වල තියෙන රසකැවිලි ගාන මේ ඔක්කොම සංග්‍රහය සඳහා යොදාගෙන තියෙනවා 1160. හරිද? එතකොට මේක සුළු කරගන්නයි තියෙන්නේ 120යි m 80ක් m කියන්නේ 80යි m 80ක් 2 කියන්නේ 160යි සමානයි 1160යි. 120යි 80යි කියන්නේ 200යි m 160යි සමානයි 1160යි. ධන 160ක් අයින් කරගන්න ඕන. ධන 160ක් අයින් කරගන්න ඍණ 160ක් දානවා. මේ පැත්තට දානවා අපි ඍණ 160ක්. ධන 160යි ඍණ 160යි කැපිලා ගියා. 200යි m සමානයි රුපියල් රසකැවිලි 1000යි. දෙපැත්තම අපි 200ෙන් බෙදලා දානවා. මේකයි මේක කැපිලා ගියා m සමානයි මේ බිඳුවයි කැපිලා ගියා 10 දෙකෙන් බෙදුනොත් 5යි. එතකොට m කියන්නේ අපි m කියලා ගත්තේ කුඩා පිඟානක තිබු රසකැවිලි ගානනේ නේද? එතකොට කුඩා පිඟානක රසකැවිලි m ගානක් තියෙනවා. එහෙනම් අපි යටින් ලියනවා කුඩා පිඟානක රසකැවිලි 5ක් තියෙනවා. එහෙනම් මෙන්න 2024 දී ආපු ගාන. ඉතින් අපි ඉක්මනින්ම ඊළඟ ගානත් එක්ක හම්බ වෙනකම් ඔයාලා හැමෝටම උත්සන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා.